ඔගොල්ලෝ හිතයි මට තියෙන දවස් 60යි. මට තියෙන දවස් 100යි. මට තියෙන දවස් 30යි. දැන් ඔය ඒකාකාරී වෙන්නේ නැතුව එක එක විදිහට කට්ටි හිතනකොට ඔගොල්ලෝ කලබල වෙනවා. පළවෙනිදී කලබල වෙලා අර කොරස් කටේ අත දාගන්න බැරි තත්ත්වයක් උදා කරගන්න. මොකද කලබල වීම තුල අපිට තියෙන්නේ ටනල් විෂන් එකක්. ටනල් විෂන් එකක් කියන්නේ අපිට අර ඔයගොල්ලෝ දන්නවනේ කෝච්චිය හරි වාහනයකින් හරි අපි දෝනාවකින් යනකොට නැත්නම් අර මේ බින්ගියකින් යනකොට අපිට පේන්නේ එහා කෙළවරේ පොඩි ආලෝක සිදුරක් විතරයි. ඒක වටේ වෙන්නේ මොනවද අපි දන්නේ නැහැ. ඒකෙන් එළියට ආවොත් තමයි අපිට මුළු මහත් ආලෝකයත් එක්ක පරිසරය 360 ඩිග්‍රීස් වලින් බලන්න පුළුවන් වෙන්නේ අංශක 360න්. එතෙක් අපිට පේන්නේ බොහොම ටනල්. අර බින්ගේක විෂන් එක විතරයි. ඉතින් කලබල වුණොත් ඔයගොල්ලෝගේ එක්සෑම් එකෙත් ඔයගොල්ලන්ට ඔන්න ඔය தත්ත්වය උදා වෙනවා. ඉතින් පළවෙනි දේ ඔයා අද මේක අහන මොහොතේ කොතන කොහොම හිටියත් ඔයාට තියෙන දවස් 60යි, ඔයාට තියෙන දවස් 30යි, ඔයාට තියෙන 60ට වැඩි, 60 ප්ලස්, 60ට අඩුයි, 60 මයිනස්, 60 මයිනස් ඩේස් කොහොම වෙතත් ඔයා දැනගන්න ඕනේ මේ මොහොතේ ඉඳලා කරන වැඩවල ප්‍රොඩක්ටිවිටි එක, එෆිෂියන්සි එක උඩට ගේන්න.